හරි. එතකොට අපි මේ දක්වා ඉගෙන ගත්තේ theoretical parts ගොඩක්. කියන්නේ සිතියමක් හඳුනාගත්තා, සිතියමේ තියෙන කොටස් හඳුනාගත්තා, ඊට සිතියම් වර්ග කියන එක හඳුනාගත්තා. ඊට පස්සේ කොම්පස් නැත්නම් මාලිමාව හඳුනාගත්තා, මාලිමාව වර්ග හඳුනාගත්තා, ඊට පස්සේ මාලිමාවේ කොටස් හඳුනාගත්තා. එතකොට දැන් අපි කරන්න යන්නේ මේකේ practical aspects ටික. يعني navigation නැත්නම් සිතියම් කියීමේ practical aspects වලට තමයි අපි දැන් යන්න යන්නේ. ඒතකොට practical aspects ගත්තාම අද අපි ප්‍රධාන වශයෙන් touch කරන්නේ basic practical aspects ගත්තාම සිතියමක් දිශාගත කරන්නේ කොහොමද? map එක orientate කරනවා කියලා කියනවා අපි. map එක orientate කරන්නේ කොහොමද? ඊට පස්සේ map එක compass එකකින් අපි bearing එකක් ගන්න කොහොමද? ඊට පස්සේ සිතියමක තියෙන ස්ථාන දෙකක් අතර දුර ඒක ඍජු දුරක් වෙන්න පුළුවන්, වක්‍ර දුරක් වෙන්න පුළුවන්. ඒක ගන්නෙ කොහොමද කියන එක තමයි අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. ඊට පස්සේ අපි පොඩ්ඩක් ඩිස්කස් කරමු කොහොමද අපි රූට් එකක් ප්ලෑන් කරන්නේ, විශේෂයෙන් හයික් එකක් යනවා නම් අපි කොහොමද රූට් එකක් ප්ලෑන් කරන්නේ කියලා. ඒකට සිතියමක් දිශාගත කරනවා කියන්නේ සිතියම උතුරට හරවනවා කියන එක. ඒ කියන්නේ සිතියමේ නෝත් එක සැබෑ භූමියේ නෝත් එකට සමපාත කරනවා කියන එක. එතකොට අපි කලින් සිතියමේ කොටස් හඳුනාගද්දී අපි බැලුවා මෙතන magnetic note, grid note and true note කියලා එකක් තියෙනවා. එතකොට අපි මේකේ grid note එක තමයි සිතියමේ උතුර කියලා කියන්නේ. එතකොට අපි compass එක පාවිච්චි කරලා කොහොමද සිතියමක් උතුරට හරවන්නේ කියලා බලන්නේ. දැන් සිතියම උතුරට හරවද්දී, ඒ කියන්නේ සිතියමේ grid note එක හැරෙන්නේ magnetic note එකට තමයි ඇත්තෙන්ම හැරෙන්නේ. right? එතකොට අපි බලමු කොහොමද magnetic note එකට හරවන්නේ කියලා. පළවෙනිටම කරන්න ඕනේ compass එක අරගෙන තියාගන්නවා මෙන්න මේ තියෙන මොකක් හරි සිතියමේ බෝඩ් එකකට වෙන්න පුළුවන්. දැන් මේක ගත්තාම නම් grid lines කියලා තියෙනවා. මේ දැලක් වගේ අපි grid එකක් ගහලා තියෙනවා. නැත්නම් මේ අක්ෂාංශ දේශාංශ මේ උත්තරාංශ නගිනිරාංශ ගහලා තියෙනවා ප්‍රධාන ඒවා මේ දම්පාට ලේක. ඔය මොකක් හරි රේඛාවකට මෙන්න මේ ආකාරයට සිතියමේ දිග පාදය සමාන්තරව තියාගන්නවා. ඊළඟට අපි කරන්නේ සිතියමේ මෙතන තියෙන ඉස්සරහා තියෙන මේ පැච් එකට හරව ගන්නවා නෝත් එක. ඒ කියන්නේ 360 කියනවා හරියට මෙතන ඉස්සරහට. ඊළඟට කරන්නේ මෙතන සිතියමේ මම කලින් කිව්වා මෙතන බේස් ප්ලේට් එකේ තියෙනවා ඊතලයක් ඇඳලා කියලා. ඒක දිශානති ඊතලය කියලා තියෙනවා. දිශානති ඊතලයේ ඇතුළට එන්න කරකවනවා සිතියම කරකවනවා කොම්පස් එක මෙහෙමම තියෙද්දි මෙන්න මේ කොම්පස් එකේ චුම්බක සූචියේ රතු පැත්ත red in red කියලා කියනවා. එතකොට රතු පාටට යන්න අපි කරකවනවා සිතියම මෙන්න මේ ආකාරයට. දැන් ඔයාලට පේනවා ඇති චුම්බක සූචියේ රතු පාට ඉර ගිහිල්ලා තියෙනවා දිශානති ඊතලයේ රතු පාට ඊතලය ඇතුළට. දැන් මේ සිතියම magnetic north එකට දිශාගත වෙලා තියෙනවා. right? එතකොට magnetic north එකට දිශාගත වෙලා තමයි දැන් මේ සිතියම තියෙන්නේ. එතකොට අපි බැලුවොත් එහෙම දැන් අපි ඉන්න තැන මෙතන අපි මාක් කරගෙන අපි මේ පැත්තට ගියොත් ඉස්සරහා සිතියමේ තැනක් north එකට යද්දි හම්බ වෙනවා නම් අපි ඇත්තෙන්ම යද්දිත් ඒ තැන හම්බෙන්න ඕනේ. හරි. ඔක අපි මේ දිශාගත කරලා තියෙන magnetic north එකට. අපිට ඕනනම් මේක true north එකට දිශාගත කරන්න පුළුවන්. හැබැයි ඒක සංකීර්ණ වැඩි ඒක ඇඩ්වාන්ස් මැප් රීඩින් වලට එන්නේ. ඉතින් අපි දැනට අපි ඉගෙන ගන්නවා සිතියමක් කොහොමද මැග්නටික් නෝට් එකට ඔරියන්ටේට් කරන්නේ සහ එතනින් එහාට අපි වැඩ ටික කරගෙන යන්නේ කොහොමද. එතකොට ඇඩ්වාන්ස් මැප් රීඩින් නැත්නම් ඇඩ්වාන්ස් නැවිගේෂන් යද්දී මොකද අපිට අවශ්‍ය වෙනවා කොහොමද මැග්නටික් නෝට් එක ට්‍රූ නෝට් වලට කන්වර්ට් කරලා අපි කොම්පස් මාච් එකක් යන්නේ වගේ දේවල්. එතකොට එතන තියෙනවා පොඩි ඩීවියේෂන් එකක් තියෙනවා. මෙතන ගත්තාම ඔයාලට පේනවා ඇති මැග්නටික් නෝට් එකයි ට්‍රූ නෝට් එකයි අතර අංශක ගානක වෙනසක් තියෙනවා. එතකොට මේ අංශක ගාන වෙනස් කරගෙන තමයි අපි සැබෑ භූමියේ ගමන් කරන්න ඕනේ. නැත්නම් අපි ඇත්තෙම එන්ඩ් අප් වෙන්නේ අපිට යන්න ඕන තැනට වඩා පොඩ්ඩක් එහාට මෙහාට වෙලා. ගොඩක් දුර ගියොත් ගොඩක් එහාට මෙහාට වෙලා. ඒකින්ද අපි ඒක පස්සට ඉගෙන ගමු. දැනට මෙන්න මේ ආකාරයෙන් තමයි ඔරියන්ටේට් කරන්න කියන එක මතක තියාගත්තා නම් හරියි.